උපතත් සමග අප නොයෙක්දේ මේ ලෝකයට රැගෙන ආවා. ඒ තමයි මරණය. උපන් සෑම සත්වයෙකුගේම ස්වභාවය තමයි මරණයට පත්වීම. මේක මේ ලෝකයේ ධර්මතාවයක් වශයෙන් අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ. දෙව්ලොව උපන් සත්වයින්ට මනුලව උපන් සත්වයින්ට සතර අපාගත සියලු සත්වයින්ට පොදු ධර්මතාවය තමයි මරණ. මේ මරණය අපට කොතනකදී කොයි මොහොතේදී ලැබෙයිදයි කියා අප කිසිවෙක් දන්නේ නැහැ. ඒදොර ඉඩකඩම් යාන වාහන මහා බිල්ඩින්වල පවා අවසානය නැසී වෙනසී යාම. මේ ධර්මතාවයට භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ අනිත්‍යතාවය ලෙස. හටගත්තා වූ සියලු දේකම ධර්මතාවය නැසී වෙනසී යාම. මේ නැසී වෙනසී යන ලෝකයෙන් අප කිසිවෙකුට පිළිසරණක් හිමිවන්නේ නැත. මක්නිසාදයක් අප බලාපොරොත්තු වන සියල්ලම මේ නැසී වෙනසී යන ධර්මතාවයට ගොදුරු වන නිසාය. එනිසා අප කළ යුතු වන්නේ මේ ලෝකයේ පවතින මේ ධර්මතාවය අවබෝධ කර ගැනීම. නැසී වෙනසී යන ලෝකයේ තේරුම් ගෙන මේ ලෝකයට නොවැළුණු සිතක් උපදවා ගැනීමට දහම් මඟ දියුණු කිරීම. ඒ සඳහා අපට අවශ්‍ය වන්නේ ගෞතම බුදුසමඳුන්ගේ නිර්මල ශ්‍රී සද්ධර්මයයි. අතීතයේ රහතන් වහන්සේලා මේ ධර්මයේ පිළිසරණ ලැබූ අයුරින් අපටද මෙහි පිළිසරණ ලබන්නට මේ අනිත්‍ය ස්වභාවය මනවින් අවබෝධ කිරීමට අවශ්‍ය වෙනවා. සෑම දේකම නැසී වෙනසී යන ස්වභාවය ධර්මයේ තුලින් දකින්නට වෙනවා. ඒ සඳහා නිර්මල ධර්මයේ තුල පිළිසරණ ලබන්නට ඔබට වාසනාව උදා වේවා.